මේ වීඩියෝ එක ගේන්න හිතුවේ එලිමහනේ නයිමිරිස් වගා කරන කට්ටියටයි දැනට එහෙම වගා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් එයාලටත් පොඩි අදහසක් ගන්න. මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ මේ බෙඩ්ෂීට්ස් කම්පැනි එකෙන් හදනවා හයිබ්‍රිඩ් නයිමිරිස් ප්‍රභේදයක්. මේ වර්ගේ ගොඩක් කට්ටිය මේ වර්ගේ දන්නවත් ඇති. බලමුකෝ මේ ගස්වල හැටි පොඩ්ඩක්. මේ තියෙන වර්ගේ මේක සාමාන්‍යයෙන් ලා කොළ පාට කරල් තමයි හදන්නේ. ලා කොළ පාටයි මේ සාපේක්ෂව මේ කරල් වල හොඳ බරක් තියෙනවා. සාමාන්‍යයෙන් මෝරපු කරලක් ග්‍රෑම් 10ක් 12ක් වගේ බරක් තියෙනවා. ඒ නිසා සාපේක්ෂව ගත්තහම මේක අර අස්වැන්නෙන් මේ බර නිසා ටිකක් හොඳ වාසියක් තියෙන මේ වර්ගේ. අනිත් එක මේ වර්ගේ හොඳට ගහ ලුකුවට විහිදෙනවා. හොඳට හැදෙනවා වීණක් වගේ දෙපැත්තට තුන් පැත්තට විහිදෙලා. ඒ විහිදෙන හැම අත්තකම වගේ හොඳට කරල් තියෙනවා. මේ කරලු සාපේක්ෂව ටිකක් ලොකුයි අනිත් වර්ග වලට වඩා. අනිත් විශේෂය තමයි මේ වර්ගයේ තියෙන එක වාසියක් තමයි මේ කරල් වල හැඩයයි පාටයි මේ හැම ගහකම එකම විදියයි. අර අපිට තියෙන ප්‍රශ්නයක් නේ දැන් ස්කොච් පොන ඩාර්ක් ග්‍රීන් එකේ ටිකක් කරල් එහෙම වෙනස් තියෙනවනේ. දිග්‍රි කරල් තියෙනවා. ටිකක් රවුම් කරල් වගේ තියෙනවා. දැන් මේ වර්ගයේ විශේෂත්වය තමයි එකම විදියට හැදෙන ඔක්කොම කරල් ටික එකම පාටට එකම විදියයි. ඒක හොඳ වාසියක්. අනිත් ගහ හොඳට ලොකුවට හැදෙනවා මේ වර්ගේ. හොඳට අතු බෙදෙනවා. මේ බෙදෙන හැම අත්තකම හොඳට කරල් තියෙනවා. බලන්න. දැන් මෙහෙම වගාවක් කරනවා නම් ඔයාලා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ ගහේ කඳ අපිට පොඩ්ඩක් මේන්ටේන් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන මෙතනින් අතු බෙදිලා තියෙන්නේ. මෙතනින් පල්ලෙහා පුළුවන් තරම් කොළ නැතුව අතු නැතුව තියාගන්න බලන්න. ඒ මතු වෙනව නම් ඒව කඩලා දාන්න. පොඩි පොඩි අතු වෙන්න පුළුවන්. ඒ ඔක්කොම කඩලා දාලා කඳට හොඳට අවුව වැටෙන විදිහට පිරිසිදු තියාගන්න. ඒක මේ නයිමිරිස් වගාවල ප්‍රධානම දෙයක් තමයි ඒක. පරණ කොළ තියෙනවා නම් ඒව අයින් කරලා දාන්න. මේ අතු බෙදෙන තැන තියෙනවනේ මේ ගහේ. ඒ අතු බෙදෙන තැනනේද පල්ලෙහා ටික තමයි අයින් කරන්න ඕන ඔක්කොම. ඊළඟට මේ ගහ හොඳට ලොකුවට හැදෙනවා. ඒ නිසා පුළුවන් තරම් පරතරේ තියාගන්න පේලි සහ පළාතර. සාමාන්‍යයෙන් මෙතන තියෙන්නේ පළාතර අඩි 2.5ක් වගේ. පේලි අතර අඩි 3ක් වගේ පරතරයක්. දැන් මේ ගස් ටික ලොකු වෙනකොට මේ ඔක්කොම ටික එකට යාවෙන්න බලන්න. ඒ නිසා තමයි අර පරතරේ තියාගන්න ඕනේ. නැත්තම් ගස් ටික ඔක්කොම එක ළඟට වුණාට පස්සේ අස්වැන්න අඩු වෙනවා.
ඊළඟට තියෙන දේ තමයි මේකට දැන් මේ එලිමහන් වගාවක් නිසා අනිවාර්යෙන් කෘමි හානිය එන්න පුළුවන් මේකට. දැන් වටේ මේකේ කිසිම ආවරණයක් කරලා නැති නිසා නායමිරිස් හැදුවොත් අනිවාර්යයෙන්ම කෘමි හානිය එනවම තමයි. ඒකට අපි නිතරම සතියේ සැරයක් විතර කෘමිනාශකයක් අනිවාර්යයෙන්ම ස්ප්‍රේ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වලට නම් ස්ප්‍රේ කරන්නේ ඇබමැක්ටින් එක. මේ වෙළඳ නාමයක් ගත්තාම සෝරෝ කියලා තියෙනවා. එක එක කම්පැනි වලින් එක එක නම් වලින් ඇති. මේකට අපි ස්ප්‍රේ කරන සෝරෝ එක. දැන් සාමාන්‍යයෙන් ඔයාලා ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි කොඩේ ආවට පස්සේ ඒක පාලනය කරගන්න බැරි කම. ඒකට එක හේතුවක් තමයි දැන් කොඩේ ආවට පස්සේ දැන් මේ ගහේ තියෙනවනේ ටික. අපි උඩින් තමයි ස්ප්‍රේ කරගෙන යන්නේ. මේ වටේට ස්ප්‍රේ කරන් යනවා. ඒ වුණාට දැන් මේකේ කෘමි හානිය වැඩි නම් උඩින් විතරක් ස්ප්‍රේ කරලා මේක පාලනය කරන්න ටිකක් අමාරුයි. ඒ වෙලේට අපි මේ කොලේ අටිපැත්තටත් හොඳට වදින විදිහට තමයි ගහන්න ඕනේ. ස්ප්‍රේ කරන්න ඕනේ. එතකොට මේ කොලේ අටිපැත්තේ මේ කෘමි හිටියොත් එහෙම මැරෙනවා. දැන් මේක නම් පේන්නේ නැහැ. මොකද දැන් දවස් 2-3කට කලින් මේකට කිමිකල් ගැහුවා. සමහරට ගහන්න කලින් ඉන්න පුළුවන්. දැනුත් මේ චූට්ටක් එකෙක් දෙන්නෙක් ඉන්නවා. දැන් හරියට මෙතනට කිමිකල් ටික වැදෙනවා නම් මේ සත්තු මැරෙනවා. මේ ලොකු ගැටලුවක් නෑ. මේක පාලනය කරගන්න පුළුවන් අපිට අස්වැන්නට හානියක් නොවන විදියට. මොකද මේ එලිමහන වගාවක් කරනකොට අනිවාර්යයෙන්ම මේ සත්තු එන එක අපිට වළක්වන්න අමාරුයි. කිමිකල් ගහලා තමයි ඒක පාලනය කරගන්න වෙන්නේ. එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. සතියේ සැරයක් විතර ඇබමැක්ටින් වගේ එකක් ස්ප්‍රේ කරන්න පුළුවන්. ඊළඟට තමයි දැන් මේකේ සාමාන්‍ය මේ තැන අඹ ගහක් යට මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් හෙවණක් තියෙනවා. හැබැයි උදේට අවුවත් මේ තැන් වලට වැටෙනවා ටික. සාමාන්‍යයෙන් ගොඩාක් හෙවණ තිබ්බහමත් අස්වැන්න අඩු වෙනවා. ගොඩාක් අවුව තිබ්බහමත් අස්වැන්න අඩු වෙනවා. ඒ කියන්නේ ටිකක් මද හෙවණ වගේ තියෙන විදිහට දවසේ උදේ වරුවේ වගේ පොඩි අවුවක් වැටෙනවා නම් එහෙනම් ටිකක් අස්වැන්න වැඩි වෙනවා. මේ තියෙන මේ ගහ හොඳට බෙදලා තියෙනවා මේ. අපි මේ වේනක් විදිහට කොහොම හරි මේ ගහ හදා ගන්න ඕනේ. එතකොට තමයි අස්වැන්න වැඩි වෙන්නේ. මේකට මුකුත් මල් හැදෙන්න මුකුත් ස්ප්‍රේ කරලා නැහැ. ස්වභාවික විදිහට තමයි මේක මේ ඔක්කොම කරාල් ටික දැනට තියෙන්නේ. විශේෂයෙන් මුකුත් යොදලා නැහැ මේකට. හොඳ අස්වැන්නක් තියෙනවා මේ එක ගහකින් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් මේ හයිබ්‍රිඩ් වර්ගේ. වෙළඳපොලේ පොඩ්ඩක් අනිත් වර්ගයට වඩා මිල අඩු වුණාට මේකේ බරයි අස්වැන්නත් එක්ක මේ වාසියක් තියෙන මේ වර්ගේ. ඊළඟ තව දෙයක් තමයි මේ අපේ නායමිරිස් හදන පොළොව පුළුවන් තරම් තනකොළ වලින් අඩුවෙන් අතු ගාලා වගේ තියාගන්න බලන්න. එතකොට කෘමි හානි ටිකක් අඩු කරගන්න පුළුවන්. මේ වගේ වල් පැලයට තිබ්බොත් එහෙම එතනින් ටක් ගාලා ගස් වලට කෘමි හානි එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පිරිසිදුව පොළොව මත පිට තියාගන්න බලන්න. පරණ කොළ ගොඩාක් පරණ කොළ තියෙනවා නම් ඒව අයින් කරන්න. යටිපැත්තේ. මේ වගේ රිකිලි දැන් මෙතන දැන් මේ ගහේ මේ රිකිල්ලක් ඇවිල්ලා තියෙනවනේ මෙතන. ඒ රිකිල්ල අනවශ්‍ය රිකිල්ලක් මේ. ඒක අයින් කරලා දාන්න. මේ මෙතනින් පල්ලෙහාට රිකිලි තියාගන්න එපා. සාමාන්‍යයෙන් අතු බෙදෙන්න ගත්තට පස්සේ ඒ අතු බෙදෙන තැන ඉඳලා පල්ලෙහාට
මේ ටික හොඳට කඳ තියාගන්න, හොඳට අවු වැටෙන්න පිරිසිදු තියාගන්න. දැන් මෙතන මේ තැන් වලින් රිකිලි ඇවිල්ලා තිබ්බොත් එහෙම අපිට අර කෙමිකල් එහෙම ගහද්දි ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා. අපිට හරියට මේ පිටිපස්සට වදින විදිහට ගහන්න බෑ ඒ රිකිලි තියෙන නිසා. ඒ වගේ තමයි ඒ රිකිලි වලින් ලොකු අස්වැන්නක් එන්නෙත් නෑ. ආහාර ටික නිකන් අපතේ යෑමක් තමයි වෙන්නේ. ඒ නිසා මේ අතු බෙදෙන තැන ඉඳලා පල්ලෙහාට පුළුවන් තරම් හොඳට තියාගන්න බලන්න. මේ තියෙන්නේ ඩාර්ක් ග්‍රීන් එක. ඒකෙත් දස්සන්නක් තියෙනවා. පොඩ්ඩක් අනේ කොළ එහෙම පොඩ්ඩක් අර වර්ගයට වඩා පොඩ්ඩක් වෙනස්. මේ ගහ පොඩි වුණාට ඒකෙත් හොඳ අස්සන්නක් තියෙනවා. අර සාපේක්ෂ වාසිය තමයි මේකට වඩා පොඩ්ඩක් හයිබ්‍රිඩ් එකේ බර වැඩි කරල් වල. මේකෙත් අර මේ ෆොඩ් ඩ්‍රැගන් කියන වර්ගේ නම් ටිකක් මීට වඩා ලොකු කරල් හැදෙනවා. ඒක නම් ටිකක් බර තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් ගෙදර මිදුලේ එවණක් වගේ තියෙනවා නම් මේ වගේ වගාවක් පොඩියට කරන්න පුළුවන්. අමතර ආදායමක් ගන්න පුළුවන්. තාත්තේ මේව කඩන්නම්. තාත්තේ මේව හොඳට ඉදිලා. මේ ණය මිරිස් වගා ගැන මොනවා හරි ප්‍රශ්නයක් එම් තිබ්බොත් අපේ WhatsApp අංකයට දාන්න අපිට පුළුවන් වෙලාවක අපි දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි.